ආයුබෝවන් ඔබට සුබ දවසක් වේවා. කස්තුරි ගැන අපි පොඩ්ඩක් බැලුවොත් විස්තර. කස්තුරි මුවා අපි හැමෝම අහලා තියෙන සතෙක්. ඒක කස්තුරි ඉතාමත් වටිනා කියන ආයුෂ වර්ධනය කරන මෙන්ම ආයුර්වේදයේ ඉතාමත් ප්‍රකටව භාවිතා වන බෙහෙතක්. ඒක කස්තුරි ගොඩක්ම වටින ද්‍රව්‍යයක් බවට අපට අසන්න ලැබෙනවා සුභාෂිතේ. එම කවිය සමනය වෙකීමත් සමගම ආයුර්වේද ක්‍රමයේ එන බොහෝ ඖෂධ සඳහා යොදා ගන්නා දෑ අතරින් ඉතා දුර්ලභ ද්‍රව්‍යයක් ලෙස කස්තුරි හඳුන්වන්න පුළුවන්. ඊට අමතරව සුවඳ විලවුන් කර්මාන්තය සඳහාද බොහෝ සෙයින් යොදා ගන්නා කස්තුරි වලට ඒවායේ ඇති දුර්ලභ බව නිසාම ලැබී ඇති ඉතා විශාල වටිනාකම. අපි බැලුවොත් ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක් පමණක් ජීවත් වෙන කස්තුරි මුවන් විශේෂඥයින් ලබා ගන්නා කස්තුරි අවශ්‍ය ප්‍රමාණයෙන් සපයා ගැනීමට නොහැකි වීම නිසා මේ වන විට කස්තුරි නිෂ්පාදනය ඉහළ ගොස් තිබෙනවා. මෙම මුවන් සතු කස්තුරි මුළු ප්‍රමාණයම එකවර ලබා ගැනීමේ අරුමෙන් සමහරුන් මෙම කස්තුරි මුවන් මරා දැමීම ව්‍යසනයක් බවට පත් වෙලා තියෙනවා. කස්තුරි මුවා සහ කස්තුරි සෑදෙන අයුරු කස්තුරි යනු පිරිමි කස්තුරි මුවාගේ ශරීරයෙන් ලබා ගන්නා සංඝටකය. මේ සතුන් ප්‍රියමනාප පෙනුමකින් යුක්ත වන අතර මසින් පෙරුණු සිරුර කුඩා උස් නොවන සතුන් වෙනවා. සාමාන්‍ය මුවන්ගේ උස ප්‍රමාණයට වඩා කස්තුරි මුවන් ඉතා උසින් අඩුයි. සාමාන්‍ය මුවන්ගෙන් පිහිටන අන්තට්ටුවක් කස්තුරි මුවාට තියෙන්නේ නැහැ. ඒ වෙනුවට ඉතා කුඩා අන්තට්ටුවක් තමයි මේ කස්තුරි මුවාට තියෙන්නේ. කස්තුරි මුවන්ගේ තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ මුඛයෙන් පිටතට නිරා ඇවිල්ලා තියෙන උල් දත් දෙකක් පිහිටා තිබීමයි. මෙම මුවන් විශේෂයෙන් ජීවත් වෙන්නේ ඉන්දියාව, ටිබේටය, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, චීනය, සයිබීරියාව, මොංගෝලියාව, උතුරු වියට්නාමය වැනි රටවල් අඳුනන්න පුළුවන්. කස්තුරි මුවන්ගේ ශිශ්නයෙන් වහනය වන ශ්‍රාවයක් ඔවුන්ගේ නාභියට සම්බන්ධ වන පිහිට තිබෙන විශේෂ කෝෂයක් තුළ තැන්පත් වීමෙන් කස්තුරි බවට පත් වෙනවා. උපතේ සිට වසර 2-3 වැනි කාලයක් ගෙවුන පසු මෙම මුවන් තරුණ වයසට එළඹෙනවා. තරුණ මුවන් ලිංගික සංසර්ගයට පිළිබෙන වකවානුවේදී කස්තුරි නිෂ්පාදනය වීම සඳහා අවශ්‍ය ශ්‍රාවය බොහෝසේ ගලා එනවා. තරුණ මුවන්ගේ කස්තුරි වල ඇති මිහිරි සුවඳ කාමෝද්දීපනයට රුකුලක් ලෙස සුළඟට මුසුවී පරිසරයේ පුරා පැතිරෙන අතර මුවදිනුන් එම සුවඳ ආග්‍රහණය කරමින් සංසර්ගය සඳහා මුවන් සොයා පැමිණෙනවා. මේ අනුව සංසර්ගයට පෙළඹෙන කස්තුරි මුවන්ගෙන් ගලන එම ශ්‍රාවය ඉහතකී කෝෂයේ බදාමයක් ලෙස බැඳී යනවා. සති කිහිපයක් ගත වුණාම ඝන වෙලා පවතින එම ශ්‍රාවය වේලිය ගිය පසු කස්තුරි යනුවෙන් හඳුන්වනවා. කස්තුරි යන වචනය ඉන්දියාවේ ඇති හින්දි භාෂාවේ එන වචනයක්. සංස්කෘතික බසින් මෘගනාභිනී එහෙම නැත්නම් මෘග මද, කස්තුරිකා, කස්තුරි වේද, මුඛ්‍යා සහ ශාස්ත්‍රයෙන් යන නම් වලින් හඳුන්වනවා. කස්තුරි මල්ලිකා, කස්තුරි මාර්ගාංජ යනුවෙන් හඳුන්වන්නේද මෙම කස්තුරිමයි. කස්තුරි යන පිරිමි මුවන්ගෙන් සිරුරේ සීලම ශක්තිය කැටි කර දියරයක්. එය දිව්‍ය ඖෂධයකට හා සමානයි. මහා බලගතු වාජිකරණ රසායනික ඖෂධ හා තෛල නිපදීම සඳහාද මේවා යොදා ගන්නවා. විශේෂයෙන් ආශස් ඇදුම රෝගයේදී පෙනහළු ශක්තිමත් කිරීමට මනුෂ්‍යත්වයෙන් ගිලිහි යන තාරුණ්‍ය දීර්ඝ කාලයක් සඳවා තැබීමට අවශ්‍ය වර්ධනයට, කාමෝද්දීපනයට එමත් නැත්නම් ශාරීරික එක ලෙස පවත්වා ගැනීමට ශරීරය නැවත ප්‍රතිනිර්මාණය කිරීමේ විශේෂ හැකියාවක් මෙම ඖෂධය තුළ තියෙනවා. වර්තමානයේ වන විට කස්තුරි එකතු කරන්නෝ මුවන් මරා හෝ ඒවා ලබා ගැනීමට උත්සාහ කරනවා. ඒ අයුරින් මුවන් මරා දැමන කස්තුරි ලබා ගැනීමේ හැකියාවක් නොමැත. එලෙස මෙම මුවන් මැරීමෙන් කස්තුරි ලබා ගැනීම කෙසේ වෙතත් මුවන්ගේ බෝවීම නම් ඉතා ඉක්මනින් වැළකී යනවා. ඉතා ඉක්මනින් අඩු වෙලා යනවා. මේ මහඟු ඖෂධ ලෝකයට අහිමි වෙනවා. කස්තුරි වලින් නැති ප්‍රයෝජන ක්‍රම වාතය අපි බලුවොත් එහෙම පිත සෙම යන තුන්දොස් කිපීම නිසා ඇතිවන රෝග සඳහා යොදා ගන්නා ඖෂධ සකස් කිරීමට භාවිත කරන දෑ අතරින් ඉතා දුර්ලභ මෙන්ම මිල අධික ද්‍රව්‍යයක් ලෙස කස්තුරි හඳුන්වන්න පුළුවන්.
ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී විවිධ තෙල් වර්ග නිපදීම සඳහාද කස්තුරි යොදා ගන්නවා. ඒ වගේම අල්ශස් ඇදුම රෝග සඳහා තරුණ පෙනුම දීර්ඝ කාලයක් පවත්වා ගැනීමට කස්තුරි යොදාගත හැකි බව ආයුර්වේදයේ සඳහන් වෙනවා. ආයු කාලය වැඩි කිරීම සඳහාද කස්තුරි යොදාගෙන නිපදවන ඖෂධ අතීතයේ පටන්ම ප්‍රචලිත පවතින බව සඳහන්. ඒ වගේම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ පිළිබඳව ලියවුණු පොතපතෙහි සඳහන් වෙනවා ඊට අමතරව ක්ෂය රෝගය, දද, කුෂ්ඨ, ඇස්පෙනීමේ දුර්වලතා දුරු කිරීමට මෙන්ම අමනුෂ්‍ය දෝෂ පළවා හැරීමටද කස්තුරි යොදා ගන්නා බව කියවෙනවා. කස්තුරි පිළිබඳව ආයුර්වේදයට සම්බන්ධ ලියවිල්ලක සඳහන් වෙන්නේ කස්තුරි කාය ඇසට ප්‍රියයි, තිත්තයි, සුවඳයි, කටුකයි, රසයි, ශුක්‍ර වඩවයි, බරයි, වීර්ය වඩවයි, ශාල් සහිත රසායනයි. සෙම, පීනස, ඇඳුම, මලබද්ධය, වාත, පිපාස, වමන, කුෂ, ශ්වාස යන සියලුම වෘෂ දුර්ගුණ සමනය කරන මහා ගුණ ප්‍රකාශිතයි කියයි. ඊට අමතරව වර්තමානයේ වනවිට ඉතා ලාභදායක කර්මාන්තයක් බවට පත්වී ඇති සුවඳ විලවුන් කර්මාන්තය සඳහාද කස්තුරි යොදා ගන්නවා. සුවඳ විලවුන් සඳහා සකස් කිරීමේදී අනිකුත් සංඝටක සමග කස්තුරි මිශ්‍ර කරනවා. එහිදී එමගින් විලවුන් වල සුවඳ වඩා තීව්‍ර කර දිගු වේලාවක් රඳා පවතින සුවඳක් ලැබෙනවා. මෑත කාලයේදී පමණක් නොව වසර දහස් ගණනකට පෙර සුවඳ විලවුන් වර්ග නිෂ්පාදනය කිරීමේදී කස්තුරි යොදාගත් බව කියවේ. සුවඳ විලවුන් නිෂ්පාදනය සඳහා කස්තුරි යොදා ගැනීමේදී ඒවා මධ්‍යසාර හෝ වෙනත් රසායනික ද්‍රව්‍ය සමග මිශ්‍ර කරනවා. කස්තුරි සඳහා ඇති ඉල්ලීම වැඩිවීම ඒවායේ ඇති දුර්ලභ බව හේතුවෙන් කෘත්‍රිම කස්තුරි නිෂ්පාදනය කිරීමට ඇතැම් පුද්ගලයන් පෙළඹී තිබෙනවා. කස්තුරි ලෙසින් නම් කරමින් කෘත්‍රිම නිෂ්පාදනය සකස් කිරීම සඳහා යව, තිරිඟු, බඩිරුඟු, බෝංචි වැනි ධාන්‍ය වියලා කුඩු කරගත් එළු කුඩු, ඌරු බැටළු හෝ කිඹුල්ලන්ගේ අක්මාව කොටස් ඊට එක් කිරීම කටයුතු කරනවා. ඒ සුවඳ කෘත්‍රිම ආකාරයෙන් නිර්මාණය කිරීමට ඔවුන් සමත්ව තියෙනවා. කෙසේ හෝ කස්තුරි සහ කෘත්‍රිම ඒවා හඳුනා ගැනීම සඳහා අතීතයේ සිට ක්‍රම කිහිපයක් යොදාගෙන තිබෙනවා. පිරිසිදු ජල බඳුනකට දැමුව විට දිය නොවී පවතින්නේ නම් සහ එම ජලයේ ස්වභාවය නොවෙනස්ව පවතින්නේ නම් එය සැබෑ කස්තුරි බව කියවේ. ගින්නට ඇල්ලුව විට නොපිලිස්සී පවතී නම් එයද ස්වභාවික කස්තුරි බව සඳහන් වේ. කස්තුරි කෘත්‍රිම කස්තුරි යොදාගෙන ඖෂධ සකස් කළහොත් ඒවා යොදා ගන්නා ප්‍රතිකාරද අසාර්ථක වේ. කෙසේ හෝ අපේ රටේ නැතත් අපි සියලුම කස්තුරි මුවන් සිටින රටවල් වල මිනිසුන්ගෙන් අපි ඉල්ලීමක් කරමු කස්තුරි මුවන්ට ජීවිත දාණය ලබා දෙන්න කියලා. බොහොම ස්තුතියි. මෙම channel subscribe කර අපහ එක්වන්න.